ඔන්න සෙලාන් බැංකුවෙන් බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක් හොයන අයට සුබ ආරංචියක්. එයාලා තනතුරු ගණනාවක් සඳහාම අයදුම්පත් කැඳවලා තියෙනවා. ඉතින් අපි මේ විස්තරයෙන් බලමු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වෙන්ලා ආරම්භක මට්ටම දක්වාම තියෙන මේ අවස්ථා මොනවද? ඒ වගේම තමන්ට ගැළපෙනම තනතුර තෝරගන්නේ කොහොමද කියලා. ඇත්තටම බැංකුවක ස්ථාවර රැකියාවක් කියන්නේ හුඟ දෙනෙක් දකින හීනයක්. ඉතින් ඒ හීනේ ඇත්තක් කරගෙන සෙලාන් බැංකුවේ ලැබිලා තියෙන මේ අවස්ථාව ගැන අපි තව ටිකක් ගැඹුරට ගිහින් බලමු. හරි, අපි කතා කරන්න යන දේවල් ටික පිළිවෙලට බැලුවොත් මුලින්ම බලමු කළමනාකරණ සහ ජ්‍යෙෂ්ඨ තනතුරු ගැන. ඊළඟට අලෙවිකරණ සහ පාරිභෝගික සම්බන්ධතා පැත්තට යමු යමු. ඊට පස්සේ ආරම්භක මට්ටමේ තනතුරු ගැනත් බලනවා. අන්තිමට මේ හැම දෙයකටම වඩා වැදගත් මේවට හරියට ඇප්ලයි කරන්නේ කොහොමද කියලාත් පැහැදිලි කරනවා. හොඳයි එහෙනම් අපි වැඩේ පටන් ගමු පළපුරුදු වෘත්තිකයන්ට තියෙන අවස්ථාවලින්. බැංකුවේ අනාගතයට නායකත්වයක් දෙන්න බලාගෙන ඉන්න අයට සෙලාන් බැංකුවේ මොනවද තියෙන්නේ කියලා අපි දැන් බලමු. මෙන්න තියෙනවා පළවෙනි ජ්‍යෙෂ්ඨ තනතුර මානව සම්පත් කළමනාකරු. ඕනෑම ආයතනයක හදවත වගේ තමයි මානව සම්පත් අංශය. ඉතින් ඒකේ ප්‍රධානියක වෙන්න මේක නියම අවස්ථාවක්. හරි, මේ තනතුරට අවශ්‍ය සුදුසුකම් දිහා බැලුවම අපිට පැහැදිලිවම පේනවා මේක සාමාන්‍ය තනතුරක් නෙවෙයි කියලා. අවුරුදු 7ක 8ක පළපුරුද්දක් කියන්නේ ලොකු කාලයක්. ඒ කියන්නේ මේක නිකම්ම වැඩක් කරන තනතුරක් නෙවෙයි, උපාය මාර්ගක තීරණ ගන්න පුරුවන් කෙනෙක්ව තමයි හොයන්නේ. ඊට අමතරව CIPM වගේ පිළිගත් ආයතනයක සම්පූර්ණ සුදුසුකමක් අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ මානව සම්පත් කළමනාකරණය ගැන ඉහළම දැනුමක් තියෙන්න ඕන. ඇත්තටම මේ හැම දෙයකින්ම පැහැදිලි මේක කොච්චර වගකීම් සහගත තනතුරක්ද කියලා. ඊළඟට අපි බලමු තවත් ප්‍රධාන ජ්‍යෙෂ්ඨ තනතුරක්. මේකේ ප්‍රධානම කාර්යභාරය තමයි ආයතනික ගනුදෙනුකරුවන් එක්ක ශක්තිමත් දිගුකාලීන සම්බන්ධතා ගොඩනගා ගන්න එක. මේ තනතුරටත් හොඳ පළපුරුද්දක් ඕන. හැබැයි මෙතන විශේෂයෙන්ම අවධාරණය කරලා තියෙනවා ආයතනික ගනුදෙනුකරුවන්. ඒ කියන්නේ corporate clients like වැඩ කරපු පළපුරුද්ද ගැන. අවුරුදු 4ක් 5ක්වත් ඒ පැත්තෙන් පළපුරුද්ද තියෙන්න ඕන. ඒ කියන්නේ විශාල ව්‍යාපාරයක ගනුදෙනු කරන හැටි ගැන වගේම බැංකුවේ නිෂ්පාදනය ගැනත් ගැඹුරු දැනුමක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. හරි, දැන් අපි යමු බැංකුවේ මුහුණුවර නියෝජනය කරන අංශයට. ඒ කියන්නේ ගනුදෙනුකරුවන් එක්ක කෙලින්ම සම්බන්ධ වෙන අලෙවිකරණයට දායක වෙන්න කැමති අයට වැදගත්ම වෙන තනතුරු ගැන කතා කරන්න. මෙතන බලන්න එක වගේ පෙනුනට සියුම් වෙනස්කම් තියෙන අලෙවිකරණ තනතුරු දෙක. කාඩ්පත් සම්බන්ධතා නිලධාරි තනතුරට CIM හෝ SLIM වගේ වෘත්තීය සුදුසුකමක් තියෙන එක අමතර වාසියක් විතරයි. හැබැයි අලෙවි විධායක තනතුරට මේ සුදුසුකම අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වගේ පොඩි වෙනස්කම් තේරුම් අරගෙන අයිදුම් කරන එක රොඹ වැදගත්. දිවයින පුරා ශාඛාවලට බඳවා ගන්න තවත් හරිම වැදගත් තනතුරක් තමයි පාරිභෝගික සම්බන්ධතා සහකාර කියන්නේ. මේ තනතුරේදී පළපුරුද්දට අමතරව එයාලා soft skills වලට ලොකු තැනක් දීලා තියෙනවා. බලන්න කණ්ඩායමක් විදිහට වැඩ කිරීමේ හැකියාව, ධනාත්මක ආකල්පය වගේ දේවල් විශේෂයෙන්ම ඉල්ලලා තියෙනවා. ඒකෙන්ම තේරෙනවා මේක පාරිභෝගිකයන් එක්ක සුහදව හොඳට වැඩ කරන්න පුරුවන් කෙනෙක්ටම ගැලපෙන රැකියාවක් කියලා. දැන් අපි එන්නේ උපාධිය ඉවර වෙලා එහෙම නැත්නම් රැකියා ලෝකෙට අලුතෙන් එන අයට වැදගත්ම වෙන කොටසට. බැංකු ක්ෂේත්‍රයට අඩිය තියන්න හොඳම තැන තමයි මේ. බැංකු නිලධාරියෙක් වෙන්න හීන මවන ඕනෙම කෙනෙක්ට මේ ක්ෂේත්‍රයට එන්න තියෙන ප්‍රධානම දොරටුවක් තමයි පුහුණු බැංකු සහකාර තනතුර. මේ තනතුරට අවශ්‍ය මූලිකම සුදුසුකම් තමයි මේ. O-level සහ A-level පාස් වීම අනිවාර්යයි. හැබැයි බලංග එයාලා අමතර වාසියක් විදිහට සැලකන්නේ මොනවද කියලා යම් පළපුරුද්දක් උපාධියක් එහෙමත් නැත්නම් වෙනත් වෘත්තීය සුදුසුකමක් තියෙනවා නම් තේරිපත් වීමේ සම්භාවිතාව වැඩි. ඒ කියන්නේ මූලික සුදුසුකම් තිබුණත් ඊට එහා ගිය දෙයක් තියන අයට මෙතනදී වැඩි අවස්ථාවක් තියෙනවා. මෙන්න තවත් අවස්ථාවක් විශේෂයෙන්ම බස්නාහිර පළාත ඇතුලේ වැඩ කරලා බැංකුවේ ව්‍යාපාර දියුණු කරන්න උදව් වෙන්න කැමති අයට මේ තනතුර ගැන මතක තියාගන්න ඕන වැදගත්ම කාරණේ තමයි මේක ස්ථාවර කාලින්න ගිවිසුමක් යටතේ ලැබෙන රැකියාවක්. ඒ කියන්නේ ෆික්ස් ටර්ම් කොන්ට්‍රැක්ට් එකක්. මූලික අධ්‍යාපන සුදුසුකම් වලට අමතරව අලෙවිකරණ පැත්තෙන් මොකක් හරි සුදුසුකමක් හරි පළපුරුද්දක් හරි තියෙන එක මෙතනදී ලොකු ප්ලස් පොයින්ට් එකක්. හොඳයි. අපි දැන් තනතුරු ගැන ගොඩක් දේවල් කතා කළා. දැන් බලමු මේ හැම දෙයකටම වඩා වැදගත්ම දේ. ඒ කියන්නේ මේ තනතුරු වලට හරියටම අයදුම් කරන්නේ කොහොමද කියන එක. හැම අයදුම් පතක්ම යොමු කරන්න ඕනේ එකම තැනකින්. ඒ තමයි www.rakia.online කියන වෙබ් අඩවිය. මේ ලිපිනේ හොඳට මතක තියාගන්න. අයදුම් කරන එක නම් හරිම ලේසි. ඔන්න බලන්න පියවර 4යි තියෙන්නේ. මුලින්ම www.rakia.online වෙබ්සයිට් එකට යන්න. ඊට පස්සේ සෙලාන් බැංකුවේ දැන්වීම හොයාගන්න. Taman කැමති තැනතුර සම්පූර්ණ විස්තර ටික හොඳට කියවලා අන්තිමට තියෙන apply for job කියන බොත්තම ක්ලික් කළාම හරි. හරිම සරලයි. හරි එහෙනම් අපි දැන් බලමු ඔබ කොහොමද මේ රැකියාවට අදාළ අයදුම් පත්‍රය හා අනිකුත් විස්තර ලබාගෙන
නිවැරදිව රැකියාවට අයදුම් කරන්න කියලා. මුලින්ම ඔබට කරන්න තියෙන්නේ www.rakia.online අපේ වෙබ් අඩවියට පිවිසෙන එක. මේ සඳහා ඔබට අවශ්‍ය නම් මේ පහළ වීඩියෝ එකේ අපි ලබා දී තියෙන ලින්ක් එක උනත් භාවිතා කරලා වෙබ් අඩවියට ලේසියෙන්ම පිවිසෙන්න පුළුවන්. ඉන්පසු මෙතන Find Jobs බටන් එක ක්ලික් කරන්න. දැන් ඔබට මෙතනින් අවශ්‍ය රැකියා වර්ගය තෝරා ගන්න පුළුවන්. ඉන්පසු ඔබට කරන්න තියෙන්නේ මෙතනට ඔබ එදිනෙදා සාමාන්‍ය ඇමතුම් සඳහා පාවිච්චි කරන ඔබේ ඩයලොග්, මොබිටෙල් හෝ හච් දුරකථන අංකයක් ඇතුළත් කරන එක. ඉන්පසු ඔබේ දුරකථනයට අපි එවන කෝඩ් එක මෙතනට ඇතුළත් කරලා ඔබට බොහොම පහසුවෙන් අපේ වෙබ් අඩවිය ලියාපදිංචි වෙන්න පුළුවන්. ඉන්පසු ඔබට අවශ්‍ය රැකියා අවස්ථාව තෝරාගෙන ඊට අදාළ අයදුම්පත හා විස්තර ඔබට බොහොම පහසුවෙන් ලබා ගන්න පුළුවන්. මේ සඳහා ඔබේ ජංගම දුරකථනය හෝ ඕනෑම පරිගණකයක් යොදා ගන්න පුළුවන්. එක්වරක් වෙබ් අඩවිය තුල ලියාපදිංචි වීමෙන් පස්සේ වෙබ් අඩවියේ ඇති සියලු රැකියා සඳහා වුවත් දිනපතාම අයදුම් කිරීමේ හැකියාව ඔබට ලැබෙනවා. ඉතින් මේ අයුරෙන් ඊටමත්ම පහසුවෙන් ඔබට මේ රැකියාව සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතිනවා. හොඳයි. අවසාන වශයෙන් සෙලාන් බැංකුවේ විතරක් නෙවෙයි තවත් ආයතනවල අනාගතයේදී එන රැකියාව අවස්ථා ගැන දිගටම දැනුවත් වෙන්නේ කොහොමද කියලා අපි බලමු. දවස ගානේ එන අලුත් රැකියා ගැන ඉක්මනින්ම තොරතුරු දැනගන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි මේ WhatsApp group එකට සම්බන්ධ වෙන්න එක. මේ වගේ රැකියා අවස්ථා ගැන විස්තරාත්මකව දැනගන්න එකක්වත් මග නොහැරි බලන්න channel එක subscribe කරලා තියාගන්න එක ගොඩක් වැදගත්. ඉතින් අපි මේ කතා කරපු අවස්ථාව අතරින් තමන්ගේ වෘත්තීය ජීවිතයේ ඊළඟ පරිච්ඡේදය පටන් ගන්න තෝරාගන්නේ මොන අවස්ථාවද? තීරණය දැන් අතේ.